දරුවන් ලැබිච්ච අම්මලා ඒගොල්ලොන්ට කොච්චර කායික අපහසුතා තිබුණත් කොච්චර මානසික අපහසුතා තිබුණත් ඒ දුක දරාගෙන පුංචි පැටියට කිරි ටික දෙන්නේ පුංචි පැටියව ලොකු කරගන්න. ඉතින් ඒ විදිහට ලොකු කරගන්න උත්සාහ කරන අම්මලා නිදියන් නැතුව ඊටාම මහන්සියෙන් කිරි ටික දීලා ඔයා බබා අරගෙන සතියකදී එන්න කියලා රෝහලෙන් කියපු අවස්ථාවලදී සමහර වෙලාවට පුංචි පැටියාගේ බර ඒ අවශ්‍ය ප්‍රමාණයට වැඩි නොවිච්ච අවස්ථා තියෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ මිඩ්වයිෆ් මිස් ගෙදරට ආවට පස්සේ කියනවා මාසෙන් ඔයාගේ පුංචි පැටියව ප්‍රදේශයේ තියෙන සායනයට අරගෙන එන්න කියලා. ඉතින් එහෙම බර කිරද්දිත් ඔයා කිරි දුන්නත් පුංචි පැටියාගේ බර වැඩි වුණේ නැත්නම් ඔයා බලන්න මෙන්න මේ අවස්ථාවලට ඔයාට මුහුණ දෙන්න උනාද කියලා. විශේෂයෙන්ම දරුවෙක් ඉපදිලා පළවෙනි දවස් 14දී සුළු බර අඩුවීමක් තිබුණත් ඒක ඊගාව දවස් ටිකේදී ඒක සාමාන්‍ය තත්වයටපත් වෙලා දරුවගේ බර වැඩි වෙන්නට ඕනේ. ඉතින් ඔයා කිරි දුන්නා බබා චූ දැම්මා බබා කක්කක් දැම්මා හැබැයි මාසේ අන්තිමට බබාගේ බර වැඩි වෙලා නැත්නම් ඔයා පොඩ්ඩක් බලන්න සමහර වෙලාවට පුංචි පැටියා රෑ එළි වෙනකම්ම නිදිය ගන්න නැතුව ඉඳලා සමහර වෙලාවට දවාලටම නිදියනවා ඇති. එතකොට ඔයා දැනගෙන ඉන්න ඕනේ සාමාන්‍යයෙන් පැය 24කට පුංචි පැටියෙක්ගේ අවශ්‍යතාවය අනුව අපි කිරි දෙන්න කියලා කියන්නේ. හැබැයි ගුඩුස් ගිහින් නැති පුංචි පැටියෙක් මුළු දවස පුරාම නැත්තම් පැය 4-5ක් නිදිය ගත්තොත් ඒ හේතුව නිසා පුංචි පැටියාගේ බර අඩු වෙන්නට පුළුවන්. ඒ කියන්නේ කිරි වේල් ගාන ප්‍රමාණවත් නොවීම. සාමාන්‍යයෙන් අපි අදහසක් තියාගන්නට කියන්නේ කිරි වේල් 8ක් 12ක් දවසට පෙවෙන්නට ඕනේ කියලා. නමුත් ඔබ දැනන් සිටිය යුතු දේ තමයි මේක ඔරලෝසු වේලාවකට නෙමේ පුංචි පැටියාගේ අවශ්‍යතාවයට අනුව. නමුත් ගුඩුස් ගිහින් නැති පුංචි පැටියෙක් හිටියොත් එයාගේ ගුඩුස් අරින්නටත් ඔයා මතක තියාගන්නට ඕනේ. ඒ වගේම තමයි සීතල වෙලාවට කියන්නේ පරිසරය ගොඩක් සීතල වෙලාවට එහෙමත් නැත්නම් ඔයාගේ AC දාලා තියෙනවා නම් බබාගේ අල්ල යටිපතුල් අල්ලලා බලන්න ඒවා සීතලයි නම් එයා උතලා තිබුණේ නැත්නම් පුංචි පැටියා හැම වෙලාවෙම එයාගේ උෂ්ණත්වය පාලනය කරගන්න තවත් ශක්තියක් එයාගෙන් යොදවන්නට වෙනවා. ඒ වගේ වෙලාවටත් එයාගේ බර වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා බබාව සීතල වෙලාවට උතලා තියෙන එකත් බබාගේ බර වැඩි වෙන්නට හේතුවක් වෙනවා. ඒ වගේම තමයි අපි කිරි දෙනකොට එක් පියයුරකින් දැන් කිරි දීලා ඊට පස්සේ ආයෙත් ඒ පියයුර අනිත් පියයුරට මාරු කරොත් අපි දන්නවා පියයුරකින් ඉස්සෙල්ලාම ඉන්නේ වතුර සහ සීනි ගතියට තියෙන කිරි. ඊට පස්සේ තමයි ප්‍රෝටීන් අඩංගු සුදු පාට කිරි එන්නේ. ඉතින් පුංචි පැටියෙක්ගේ බර වැඩි වෙන්න ඕනේ නම් ඒ පසු කිරි ටිකත් පැටියට පෙවෙන්නට ඕනේ. ඒ නිසා ඔබ මතක තියාගන්නට ඕනේ පියයුරක් හිස් වෙනකම්ම පුංචි පැටියට කිරි දෙන්නට. ඒ වගේම තමයි ඒ පියයුරේ කිරි හිස් නොවුණා නම් ඊගාව පාර ඒ පැත්තෙන්ම කිරි දුන්නොත් ඔයාට පුංචි පැටියාගේ බර වැඩි කරගන්නට පුළුවන්. ඒ වගේම තමයි යම් ආසාදන තත්වයන් තියෙනකොට විශේෂයෙන් මුත්‍රා ආසාදන වගේ තියෙනකොටත් පුංචි පැටියාගේ බර වැඩි වෙන්නේ නැහැ. ඉතින් මොකක් වුණත් බර වැඩි වෙලා නැත්නම් ඔයාගේ සායිනී ඉන්නේ වෛද්‍යවරයාත් එක්ක සාකච්ඡා කරන්නට ඔයාට පුළුවන්. ඔයා අඬලා මානසිකව වැටෙන්නට ගියොත් ඒ පවුලේ සමගිය සහ පුංචි පැටියාගේ පෝෂණය හැම පිටින්ම යන හිටිනවා. ඒ නිසා මේ සඳහා ඔබේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සහ සායිනී වෛද්‍යවරයාගේ උපදෙස් ලබා ගැනීමට ඔබට පුළුවන්. ඉතින් ඔයාටත් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට සටහන් කරන්න අමතක කරන්න එපා. ඒත් එක්කම තව කෙනෙක්ට බලන්න මේක ෂෙයා කරගන්න කියලාත් පුංචි ඉල්ලීමක් කරනවා.